තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. අද දිනේත් අපේ සුපුරුදු පරිදි අභිධර්ම සාකච්ඡා පාඩම් මාලාවේ ඊළඟ ධර්ම සාකච්ඡාවටයි යොමු වෙන්න සූදානම් වන්නේ. The Wisdom YouTube නාලිකාවෙන් ගෙනවෙන අභිධර්ම ධර්ම සාකච්ඡාව සඳහා අපි සමග සම්බන්ධ වෙන්න වැඩම වදාළ යක්කල අලුත්ගම බෝගමුවේ බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය කඹුරුගමුවේ ධම්මදස්සේ ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වක පිළිගන්නවා අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙසින්. ස්වාමීන් වහන්සේ අප ගියවර සාකච්ඡා කරේ කාමාවචර සිත් 8 පිළිබඳව. අද දින ඉන් අනතුරුව යෙදෙන කාමාවචර විපාක සිත් පිළිබඳව සාකච්ඡා කරන්න ඔබ වහන්සේගෙන් ආරාධනා කරනවා. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. ප්‍රසත් මහත්තයා අපි ගිය සතියේ පහුගිය වැඩසටහනෙන් සාකච්ඡා කරේ කාමාවචර කුසල් සිත් 8 පිළිබඳව. ඒකට ඒ කුසල් සිත් 8ට ඒ නමෙන්ම තියෙනවා විපාක සිත් 8. ඒවට කියනවා කාම සෝබන විපාක සිත් කියලා. කාම සෝබන විපාක සිත් නැත්නම් සහේතුක විපාක සිත් කියලා කියනවා. ඒකට ඒ සිත් 8 හඳුන්වන්නේ අර කුසල් සිත් 8 නම් වලින්ම තමයි හඳුන්වන්නේ. දැන් පළවෙනි එක ගත්තොත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංස්කාරික විපාක සිත. කුසල් සිත් වල තිබ්බේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංස්කාරික කුසල් සිත කියලා. දැන් මෙතෙන්දී එන්නේ ඒ නමම විපාක සිත කියලා. ඒ විදිහට ගත්තාම කුසල් සිත් 8ට තියෙන නමම තමයි විපාක සිත් වලටත් තියෙන්නේ. ඒ නම. ඒකට මේ විපාක සිත් ටික අපිට සාමාන්‍යයෙන් ඔය දාන ආදී කුසල් කරාම ඒවයි විපාක වශයෙන් තමයි පහළ වෙන්නේ. දාන, සීල, භාවනා, ඊළඟට පින්දීම, පින් අනුමෝදන් වීම, ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ ආදී මේ විවිධාකාර කුසල කර්ම. ඒ ඕනම කුසල කර්මයක් කරාම ඒවට විපාක ඇති කරනවා. ඒක තමයි ධර්මතාවය. ඒකට ඒ විපාක වශයෙන් තමයි මේ කාමසෝබන විපාක සිත් අපිට පහළ වෙන්නේ. එතකොට මේ විපාක ඇති කිරීමේදී මේ කුසල් සිත් 8ට සැබවින්ම විපාක 16ක් ඇති කරනවා. විපාක සිත් 16ක් ඇති කරනවා. ඒ විපාක සිත් 16න් 8ක් සහේතුක විපාක, 8ක් අහේතුක විපාක. ඒකට සහේතුක විපාකට තමයි දැන් අපි මේ සඳහන් කරේ මුලින් මේ කාම සෝබන විපාක කියලා සඳහන් කරා. අහේතුක විපාක ටික අපිට හමු වුණා අහේතුක සිත් 18 කතා කරන තැනදී. ඒක අහේතුක සිත් 18ක් අපි කලින් කතා කරා. එතන තියෙනවා අහේතුක අකුසල විපාක 7කුත් අහේතුක කුසල විපාක 8කුත් ක්‍රියාසිත 3කුත් තියෙනවා. අන්න එතන හම්බුණා අපිට අහේතුක කුසල විපාක 8ක් කියලා. ඒකට මේ අහේතුක කුසල විපාක 8 උපදින්න හේතුවත් මේ අපි කලින් කතා කරපු කුසල්ම තමයි. ඒකට මේ කුසල් සිත් 8ක් උපදවනකොට දාන ආදී කුසල කර්මවලදී අපිට කුසල් සිත් 8ක් පහළ වෙන්න පුළුවන්. ඒ කුසල් සිත් 8 පහළ වෙනකොට ඒකට විපාක හදනවා අහේතුක විපාක 8කුත් සහේතුක විපාක 8කුත්. ඒකට අහේතුක විපාකට තමයි කුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන. කාය විඥානය සුඛ සහගත කාය විඥානය කියලා හඳුන්වනවා. ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිරණ සිත් දෙකක් තියෙනවා. සම්පටිච්ඡන උපේක්ෂා සහගත සම්පටිච්ඡනයක් තියෙනවා කුසල විපාක. සම්තිරණ සිත් දෙකක් තියෙනවා. උපේක්ෂා සහගත සම්තිරණය, සෝමනස්ස සහගත සම්තිරණය කියලා. ඒවා ඔක්කොම හේතුක සිත්. ඊට පස්සේ සහේතුක සිත් 8 තමයි අපි මුලින් සඳහන් කර ඥාන සම්පයුත්ත, සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත, අසංකාරික සිත. ඊට පස්සේ ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත, සංකාරික සිත. ඒ වගේම උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත, සංකාරික සිත. ඒ වගේම උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත, සංකාරික සිත. මේ විදිහට 8ක් තියෙනවා. ඒකට ඒ අහේතුක විපාක අපිට ලැබෙන්නේ අපිට දැන් චිත්ත වීති ඉගෙන ගන්නකොට මේ ඉගෙන ගන්න අය දන්නවා චිත්ත වීති වල තියෙන තදාරම්මන කියලා සිත් දෙක. අන්නේ තදාරම්මන හැටියට පහළ වෙන්නේ මෙන්න මේ මහා විපාක සිත් 8. තදාරම්මන හැටියට තව අහේතුක සිත් 3කුත් තියෙනවා. සම්තිරණ 3ක්. ඊට අමතරව මේ මහා විපාක 8
තදාරම්මන සිත් හැටියට චිත්ත වීතිය පහළ වෙනවා. කියන්නේ ජවන් වීති වලදී ජවන් ගියාට පස්සේ තදාරම්මන දෙකක් පහළ වෙනවා. අන්නේ තදාරම්මන හැටියට උපදින්නේ මේ විපාක සිත්. ඒ වගේ මේ විපාක පහළ වෙන අවස්ථාවක් තමයි ප්‍රතිසන්දි සිත් වශයෙන්. කෙනෙක් සුගතියේ ප්‍රතිසන්දි ගන්නවා. දැන් කුසල කර්මයක් කරාම අපි හිතමු ඥාන සම්ප්‍රයුක්ත කුසලසිතකින් කුසල කර්මයක් කරනවා. එතකොට ඒ කුසලයට විපාක වශයෙන් අපි හිතමු මරණාසන්නයේ කුසලය අරමුණු වෙලා ඒකට විපාකයක් හැදුවොත් එයාට ප්‍රතිසන්දිය දෙනවා සුගතිය. දිව්‍ය මනුෂ්‍ය. දිව්‍ය ලෝක 6න් එකක හෝ මනුෂ්‍ය භූමිය. එතකොට ඒ ප්‍රතිසන්දි සිත හැටියට එයාට සුගතියේ අර කුසලයට අනුරූප විපාක සිතකින් ප්‍රතිසන්දිය දෙනවා. එතකොට එයාගේ ප්‍රතිසන්දි සිත හැටියට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත පහළ වෙන්න පුළුවන්. ඒ කර්මයට අනුව තමයි. එහෙම නැත්නම් ඥාන විප්‍රයුක්ත සිත පහළ වෙන්න පුළුවන්. ඒ විදිහට ඒ සිත් අටෙන් යම් සිතක් ප්‍රතිසන්දි සිත හැටියට පහළ වෙනවා. ඒකට ඒක විපාකයක්. ඒතර කෙනෙක් උපදිනවා කියන්නේ කෙනෙක් මව් කුසේ හෝ දිව්‍ය ලෝකේ හෝ ප්‍රතිසන්දි ගන්නවා කියලා කියන්නේ කුසල කර්මයක పూర్වයේ කරන ලද පෙර ජීවිතවල කරන ලද කුසල කර්මයක විපාක වාරයක්. ඒකට මේ විපාකයක් හැටියට පහළ වෙන්නේ සැබවින්ම ප්‍රතිසන්දි සිතකුත් කර්මජ රූප ටිකකුත්. ඒකට මේ කර්මජ රූප ටික පහළ කරන්නේ ඒ කුසල කර්මයේ බලයෙන්මයි. ඒ වගේම විපාක සිත පහළ කරන්නේ ප්‍රතිසන්දි නැමැති විපාක සිත පහළ කරන්නේ කුසල කර්මයේ බලයෙන්මයි. ඒකට මේ ප්‍රතිසන්දි සිතම තමයි නැවත භවාංග සම්තතිය හැටියට පහළ වෙන්නේ. ඒ වගේ මේ ජීවිතය අවසන් කරන චුතිසිත හැටියට පහළ වෙනවා. ප්‍රතිසන්දි කියන එකම සිත. ඒකට ප්‍රතිසන්දි භවාංග චුති හැටියට එක ජීවිතයක පහළ වෙන මේ ඔක්කොම සිත් එකම සිත. එකම සිත නැවත නැවත පහළ වෙනවා. ඒකට එකම සිත පහළ වෙන්නේ නම් තුනක් දීලා තියෙන්නේ මොකද? නම් තුනක් දීලා තියෙන්නේ එකෙන් කරන කාර්යය. අර භව දෙකක් සම්බන්ධ කරන නිසා ඒකට කියන ප්‍රතිසන්දි කියලා. ඊට පස්සේ පහළ කරව භවය පවත්වාගෙන යනවා. මරණය දක්වා පවත්වාගෙන යන හින්දා මේ භවාංග කියලා. භවයේ අංගයක් වශයෙන් පහළ වෙනවා. ඊට පස්සේ භවය අවසන් කරන නිසා චුතිසිත කියලා. ඒ විදිහට ඒ ප්‍රතිසන්දි භවාංග චුති හැටියට පහළ වෙන්නේ එකම සිත. ඒකට ඒ සිත අර කාමාවචර කුසල් සිත් අටෙන් කරපු කර්මයක විපාකයක් හැටියට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මොකද්ද මේ සහේතුක සිත් 8ක් පිළිබඳව සඳහන් කරා ස්වාමීන් වහන්සේ. එතකොට අහේතුක සිත් විපාක සිත් කතා කරද්දී තවත් 8ක් ගැන සාකච්ඡා කරා ස්වාමීන් වහන්සේ. එතකොට මොකද්ද මේ සහේතුක සිත් 8 සහ අහේතුක සිත් 8 අතර වෙනස මොකද්ද කියලා අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න පුළුවන්. ඔව් එතකොට ප්‍රසාද් මහත්මයා ඒක අපි තේරුම් ගන්න ඕන තැනක් තමයි සැබවින්ම ඇත්තටම මේ විපාක සිත් ගත්තාම විපාක සිත් වල දැන් කාමාවචර කුසල් සිත් අතට කාමාවචර කුසල් සිත් අතෙන් කරන කුසල කර්ම වලට විපාක වශයෙන් විපාක සිත් 16ක් ලැබෙන බව අපි සිහිපත් කළා. ඒකට විපාක සිත් 16න් 8ක් සිත් 8ක් සහේතුක විපාක. ඉතුරු 8 අහේතුක විපාක. ඒකට සහේතුක විපාක 8 තමයි අපි ඒ කුසල් සිත් 8 නම් වලින්ම තියෙනවා කියලා කිව්වේ. අහේතුක විපාක 8 තමයි අපර අහේතුක සිත් 18 තියෙන කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන සිත, කුසල විපාක උපේක්ෂා සහගත සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, ඊළඟට සුඛ සහගත කාය විඥාන, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සංකීර්ණ සිත, සෝමනස්ස සහගත සංකීර්ණ සිත කියලා අහේතුක සිත් 8ක් තියෙනවා. එතකොට ඒවට මේ අහේතුක සහ සහේතුක කියන වචනේ යෙදෙන්නේ දැන් මේ ධර්මයේ අපිට උගන්වනවා හේතු ධර්ම කියලා 6ක්. හේතු 6ක්. ඒව තමයි ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, අමෝහ. මේවට කියනවා මේ ධර්මයේ හේතු කියලා. එතකොට මෙන්න මේ හේතු සමග මිශ්‍ර වෙන සිතක් තියෙනවා නම් හේතුත් එක්ක යෙදෙන හේතු සමග මිශ්‍ර වෙන සිතක් තියෙනවා නම් ඒවට කියනවා සහේතුක සිත් කියලා. ඒ වගේම හේතු සමග මිශ්‍ර වෙන්නේ නැති ලෝභය, දේශය, මෝහය, අලෝභය, දෝෂය, අමෝහය කියන මේ හයෙන් එකක් හෝ සමග මිශ්‍ර වෙන්නේ නැති සිතක් තියෙනවා නම් ඒවට කියනවා අහේතුක සිතක් කියලා. එතකොට ඒව තමයි අපිට අහේතුක සිත් 18ක් හැටියට අපි කලින් සාකච්ඡා කළේ.
ඒ අහේතුක සිත් 18 මේ ලෝභ දේශ මොහ අලෝභ දෝෂ මොහ කියන මේ හේතු එකක්වත් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ දෙන්නේ නැහැ. නමුත් කාම සෝබන සිත් ගත්තාම කාමන සෝබන කුසල් සිත් වලත් හේතු යෙදෙනවා. කාම සෝබන විපාක සිත් වලත් හේතු යෙදෙනවා. ඒ වයි යෙදෙනවා කුසල් සිත් වල යෙදෙනවා අලෝභ දෝෂ මොහ කියන කුසල හේතු තුන. අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල හේතු තුන යෙදෙනවා කුසල් සිත් වල. ඒකෙම විපාක සිත් වල අලෝභ, අද්වේෂ, අමෝහ කියන අව්‍යාකත හේතු යෙදෙනවා. ඒකට විපාක සිත් වල යෙදෙන හේතු වලට අපි කියන්නේ අව්‍යාකත හේතු කියලා. අව්‍යාකත. කුසල සිත් වල යෙදෙනකොට කියනවා කුසල හේතු. කුසල නොවන විපාක හෝ ක්‍රියාසිත වල යෙදෙනකොට කියනවා අව්‍යාකත හේතු කියලා. ඒතර මෙන්න මේ හේතු ධර්මයන්ගේ යෙදීම සහ නොයෙදීම සම්බන්ධයෙන් තමයි ඔය සහේතුක අහේතුක භාවය වෙන්නේ. දැන් අපි තවදුරටත් තේරුම් ගත්තොත් සාමාන්‍යයෙන් අපි හිතමු ඔන්න අපිට ලස්සන රූපයක් ඇහැට පේනවා. හොඳ රූපයක්, ඉෂ්ට වූ ප්‍රණීත වූ රූපයක් පේනවා. එතකොට මේ රූපයක් පේනවා කියන්නේ අපි කලින් හේතුක සිත් වලදී විස්තර කරා රූපයක් පේනවා කියන්නේ චක්කු විඥාන සිතක් පහළ වෙනවා. ඒ චක්කු විඥාන සිතෙන් තමයි රූපය දකින්නේ. එතකොට මේ චක්කු විඥාන සිතෙන් දකින රූපය හොඳ රූපයක් නම් අපි කැමති මනාප ඉෂ්ට වූ රූපයක් නම් ඒ වෙලාවට පහළ වෙන චක්කු විඥානේ කුසල විපාක චක්කු විඥානය. ඒ කුසල විපාක චක්කු විඥානය පහළ වීම නිසා තමයි අපිට හොඳ රූප පේන්නේ, ඉෂ්ට රූප පේන්නේ. එහෙමයි. හොඳ රූප, ඉෂ්ට රූප මුණ ගැහුනොත් තමයි කුසල විපාක චක්කු විඥාන පහළ වෙන්නේ. එහෙමයි. එතකොට මේ චක්කු විඥානය පහළ වුණාට පස්සේ පහළ වෙනවා සම්පටිච්ඡන සංකීර්ණ කියලා සිත් දෙකක් පහළ වෙනවා. එහෙමයි. ඊට පස්සේ මේ චක්කුද්්වාරික චිත්ත වීතියේ කෙලවරින් පහළ වෙනවා තදාරම්මන කියලා සිත් දෙකක්. එතකොට අන්නේ තදාරම්මන සිත් දෙක අර කුසල කර්මයන්ගේ විපාක වශයෙන් පහළ වෙන සිත් දෙකක්. එතකොට එතෙන්දී අර සහේතුක විපාක සිත් තමයි තදාරම්මන හැටියට පහළ වෙන්නේ. චක්කු විඥාණය, සම්පටිච්ඡනය, සංකීර්ණ කියන සිත් අහේතුක විපාක. එතකොට ඒ චක්කු විඥානයත් කුසල විපාකයක්, සම්පටිච්ඡනයත් කුසල විපාකයක්, සංකීර්ණයත් කුසල විපාකයක්. තදාරම්මන දෙක කුසල විපාක. ඒ කියන්නේ අර කාමාවචර කුසල් සිත් 8න් කරන ලද යම් යම් කුසල කර්මවල විපාක වශයෙන් තමයි මේ සිත් ටික පහළ වෙන්නේ. එහෙනම් ඒතර කුසල කර්මයක් කර නිසා තමයි අපිට ලස්සන රූපයක් දකින්න ලැබුණේ. එතකොට මේ ලස්සන රූපය දැක්ක චක්කු විඥාණයෙන් ඒක කුසල විපාකයක්. ඒක දැකපු දේ පිළිගැනීම වශයෙන් සම්පටිච්ඡන සිත පහළ වුණා. ඒකත් කුසල විපාකයක්. ඒක විමසා බැලීම වශයෙන් සංකීර්ණ කියලා සිතක් පහළ වෙනවා. ඒකත් කුසල විපාකයක්. ඊට පස්සේ සදාරම්මන කියලා ඒ ජවනයන්ට පස්සේ සිත් දෙකක් පහළ වෙනවා. ඒවත් කුසල විපාක. ඔන්න විදිහට මේ කුසල කර්ම කරාම විපාක වශයෙන් අපිට ඉෂ්ට වූ අරමුණු හොඳ අරමුණු මුණ ගැසෙනවා. ඒ ඉෂ්ට හොඳ අරමුණු මුණ ගැහෙනකොට ඒව අපි අරමුණු කිරීම වශයෙන් අපිට පහළ වෙන්නේ සිත් විපාක සිත් පහළ වෙනවා. ඒ විපාක සිත් පහළවන්න හේතුව තමයි අර අපි කරන ලද කාමාවචර කුසල බලය. ඒ කුසලයන්ගේ විපාක හැටියට තමයි ඒ ටික පහළ වෙන්නේ. ඒකට එතන තියෙන්නේ අහේතුක විපාක ටික. ඒකට ඒ ටික අහේතුක විපාක. ඊට පස්සේ සහේතුක විපාක දැන් තදාරම්මන සිත් නම් ඇත්තම තදාරම්මන සිත් හැටියට සිත් 11ක් විස්තර කරනවා ධර්මයේ. ඒ 11න් 8ක් සහේතුක විපාක 8ක්. එහෙමයි. ඉතුරු 3 අහේතුක විපාක. එහෙමයි. ඒකට අහේතුක විපාක සිත් 3යි. ඒව තමයි මේ සංකීර්ණ සිත් 3. ඊට පස්සේ සහේතුක විපාක 8 ඔය අපි කතා කරන කුසල් සිත් 8 කියන නම් වලින්ම තියෙන සිත් 8. එහෙමයි. ඒකට ඒ විදිහට තමයි ඒවා අර කුසල කර්මයක් කරාම මේක විපාක වශයෙන් තමයි අපිට ඒ අරමුණු ద్వාරයන්ට මුණ ගැහිලා මේ සිත් පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. එසේ ස්වාමීන් වහන්සේ මෙලෙසින් අද දිනේ සහේතුක විපාක සිත් 8 පිළිබඳව කරුණු කාරණා සවිස්තරව සාකච්ඡාවට බඳුන් වුණා. ඉතින් අප ස්තුති පූර්වක නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා අපගේ ස්වාමින් වහන්සේට අපව මෙලෙසින් අභිධර්මයේ දහම් කරුණු මැනවින් සවිස්තරාත්මකව අප ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් අපට දේශකවින් දේශනා කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.